ඉතින් නගර සභාවෙන් අයින් කරන්නේ නැද්ද? නගර සභාවේ. අයින් කරන්න ඉඩ මත දාන්නත් ඒකනේ ඒකෙන් තියාගෙන ක්ලීන් ශ්‍රී ලංකා කියලා මෙහෙම කරලා දාලා තියෙනවා. මෙහෙමයි මේ කුණු ගෙනලා දාලා තියෙනවා. නගර සභාවට කියනවා ගෙනියන්නේ මෙතන ගිනි තියෙනවා. මෙතන මොන්ටිසෝරියක් තියෙනවා. උදේ හවස නේ. තියෙනවා මේ බස් තියෙනවා 15ක් 20ක් ඉස්කෝලේ ගෙනලා කුණු බස් දාලා තියෙනවා. මෙතනම දාලා තියෙනවා. කුණු යාකෙක්ට දාලා තියෙනවා. මේක දිගටම දාලා නේ. ඈ? දිගටම දාලා. දිගටම දානවා. මේ හැරි ගෙනලා මේ හැරි පුච්චනවා. මිනිස්සුන්ට යන්න බෑ. මාර සැරයි ප්ලාස්ටික් ගඳ. මේ සංචාරකෝ යන කට්ටිය මේ හැරි වැහලා ඉන්නවා ස්ටේෂන් එකේ මේ හැරි දෙවෙනි මේකේ ඉන්නවා. මාර මේ ගඳක් තියෙන මේ හැරි ගිනි තියෙනවා ප්ලාස්ටික් පුච්චපුම ඉන්න බෑ. කට්ටියට යන්න බෑ. ඉස්කෝලේ තියෙනවා. මේ නගර සභාවේ ගම්පල නගර සභාවේ කුණු තමයි මේ තියෙන්නේ. දැන් මේ අවුරුදු ගානක ඉඳලා මේ කුණු තියෙනවා අරයි යන්නේ නැහැ. ඊට පස්සේ මේවට හිටපු ගමන් ගිනි තියෙනවා. දැන් මේ පාරේ වාහන ස්කූල් බස් තියෙනවා. මේ එතකොට ගම්පල කුසලයි ගංගසිපුර ඉස්කෝලේ තියෙනවා. එහා පැත්තේ ජෝසප් එක තියෙනවා. මොන්ටිසෝරි තියෙනවා. මේ පැත්තේ මේ ටූරිස්ට්ලා එනවා ස්ටේෂන් එක ළඟට තියෙනවා. ඒ හැමෝටම අපි දැන් මේ කෑම එකක් දිගරන කන්න බෑ මැස්සෝ අහනවා. මේව අරන් යන්නෙම නැහැ. ඊට බුවන් ගිනි තියෙනවා. ගිනි තිබ්බන් පස්සේ පොලිතින් අරන් ඔක්කොම ජරාව ඇවිලෙන්නේ. ඇවිල්ලාන් පස්සේ මේ ඉන්න බෑ පැත්ත පළාතේ ගන්ධස්තරි විස බීජ. ඉතින් මේව අරන් යන්න මොකක් හරි ක්‍රමවේදයක් හදන්න කියලා තමයි ගම්පල නගර සභාවට කියන්න ඕනේ. නගර සභාවට අපි පැමිණිලි කරාට වැඩක් නැහැ. මේ කුණු දාන්න තැන් නැහැ කියනවා. අරෙන් ඉස්කෝලේ ළඟ මෙතන මේ ඉස්පිතාල ළඟ කුණු දාලා ඒ හැරි ගන්ධස්තරි ඉන්න බෑ. දිගටම පැමිණිලි කරපුවම කුණු දාන්න නැහැ කියලා නගර සභාවෙන් කියනවා. මේ දිගටම නගර සභාවේ හැමතැනම ඒ වගේ හැමතැනම එහෙම තමයි දිගටම කුණු දාලා කොනටම යනකල් තියෙනවා. ඒවා ගිනි තියෙනවා. නගරේ දුර්ගන්ධයෙන් පිරීලා මිනිස්සුන්ට යන්න බෑ. වැයි දවස්වලට ඉන්න බෑ. ඔව් කෑම එකක් කන්න බෑ. නැස්සෝ හරනවා. නැස්සෝ වහනවා. එහෙන් අර කැලෑ වෙලා මේවා වෙලා තියෙන්නේ. මේ නාගස් හිටවලා තිබ්බ ලස්සනට. හිටවලා තියෙන පරිසරයේ ලස්සන වෙන්න කැලෑ වෙලා මෙතන ගිනි තියනවා රොඩු ගෙනලා දානවා. හැම දෙයක්ම අපිරිසිදු කරලා තමයි ගිනි සුද්ධ කරන්නේ. මේ කුරු දාලා තියෙනවා මේවා අරන් යන්න ඊට පස්සේ නගර සභාවේ සේවකම ඇවිල්ලා තමයි ගිනි තියලා යන්නේ මේවා මේක මේ ගම්පල ගුවන් පාලමට යන්න තියෙන ස්ටෑන්ඩ් එකේ දැන් තියෙන පාලමේ දාලා තියෙන මේ කුරු පාර මැද හැමතැනම කුරු දාලා දිගටම පාලමේ යන්නත් බෑ මිනිස්සුන්ට හරි ඒකට හිඟලා ආරෙන් ඉන්නවද එහෙම? ඕර ඉන්නවා වගේ කියලා. මේක කොල් ගහ ලස්සට වෙන්නේ නැහැ නේද? ඔව් කවුරුත් කීවට අහන්නේ නැහැ. ගෙනලා දානවා. ටිකේ උදේ ගෙන්න හැදුවේ මේ ලයින් කැඩිය නම් මම අඟරුව ඒ පුතුවන්නේ මේ වාඩින්න. වාඩියට පුතුව. ඉන්නවා. විමල් සිරිපාද සිල්වා ඉන්නවා. අනිදානත් ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ජනාධිපති. අනිකට. අනිසිපුර ගණන්